හායි යාළුවනේ ඔන්න ඉතින් මම ඔයාලට නස්සලට ලස්සන කතාවක් ගෙනාවා. ඉතින් ඊට කලින් ඔයා මගේ channel එක තාම subscribe කරලා නැත්නම් මෙතනටම subscribe කරලා bell icon එකත් all කරලා like එකක් දාගෙනම අපි යමු කතාවට. දල්ලසිරිය නිවදින කුඩා ගංගානයක නත්තල පැනලා තිබුණා. නිවස වර්ණවත් ආලෝකයන්ගෙන් බැබළුණා. දරුවන් සිතට සතුටෙන් සෙල්ලම් කළා. උන් කුකීස් සුවඳ නම පැනලා නමුත් ගමේ මායමේ පිහිටි කුඩා දීසක ලොකීනම් පිරිමිලා ඔහුගේ ජනේලේ නිහඬව බලා සිටියා. ඔහුගේ පවුලට මේ වසරේ නත්තල් සැරසිලිමත් රැගි සදා ප්‍රමාණවත් ගන්න තිබුණා. ලොකී ගාසින් මෙසේ කීවා. අපිට නත්තල් සයි තිබුණා නම් හොඳයි. මට මගේ පවුලේ අනෙක් අයන සිනාසනවා නම් හොඳයි. ඔහු ඉහළ බැලුව විට ගමට ඒත්තිමත් ආරකාලා බැලුණා. ඔකීට ඔහුගේ ඇස් අරගෙන සිටීමට නොහැකි වුණා. හදව පහළට පාවී ගොස් ඔහුගේ ජනේලය අසලට වැටිලා. ඔහුතුමාට කාමරයට ගියා. මං ප්‍රාර්ථනා කරුවේ මට ඔබේ කැමැත්ත ඇසුණා. ඔකී පුදුම වුණා. ඔයාට නොවැහුණද? ඔව් තරතුරු දුන්නා. ඔව් නමුත් මෙලින් කරුණාව පතුරවන විට ප්‍රාර්ථනා ඉටු කරනවා. හෙට අන් අයට උදව් කරන්න. එවිට ඔබේ ප්‍රාර්ථනාව ඔබට නැවත ගන්නවා. අවසානයේදී මම තරුව රාජ්‍යට ආස්තපාද ගියා. පසුදා උදෑසන රොකි මනේ අවදිවි ජෝගිනත් ඔව් ඇන්ටනීට දැන් ගමට ඇවිත් ගියා. දර්ශනක පොරබදිමින් සිටින මහල මිනිසෙක් ඔහු දුටුවා. ඒ ඇතුළට ගෙන යාමට රොකි උදව් කළා. සූති පුතේ මිනිසා නැසින් පිළිතුරු දෙන්නා. රොකි බේකරියේ පිටත පිමහත්තු අතර ගමේ ගසෙක් ආපතින් ඉක්මනට දරුවට උදව් කළා. හිමිකරේ පැමිණෙන්නට ඇති වූ බලු පැටියෙකු පවා සැනසුවා. සෑම යහපත් ක්‍රියාවක් සමගම ඔහුගේ හදවත ශක්තිමත් වන බව රොකීට දැනුණා. එදින රාත්‍රියේ රොකී තාපස නිවසට පැමිණ සිට ඔහු පුදුම වුණා. ඔහුගේ නිවස විවිධ ආලෝකයන්ගෙන් නැසී තිබුණා. රතු කොළේ රන්වන් පාටි මැජික් මැට් යටම තිබුණා. රොකීගේ දෙමාපියන් පිටත පැමිණියා. මේක කොහොමද ඉතින්? අම්මා ඇසුවා. ඔකේ පිළිතුරු දීමට පෙර සීතල ගාතේ හරව ප්‍රේතිමත් සිනහලත් ඔවුන්ට දුන්නා. පියාඹන දිනුවන් විසින් ඇදගෙන ඇඳග කරත්තේ ආකාශයෙන් පාරට ගසාගෙන ගියා. නත්තල් සීයා පසු ගියා. ඔහුගේ රතු කබාය දිලිසුණා. රොකී පුදුමයෙන් ඇස පිරෙහෙළුවා. නත්තල් සීයාගේ දැස් කරුණාවන්ත ලෙස දිලිසුණා. අද ගම පුරා කරුණාව පතුරවන පිරිමි ළමයෙකු ගැන මට ඇසුණා. කරුණාව සියල්ලටම වඩා උතුම් ත්‍යාගයයි. නත්තල් සීයා මම ඇත්තටම බලවත් මිනිස් ස්පර්ශ කර විට විදුලි පහන් ඊටත් වඩා දීප්තිමත් වෙලා ප්‍රාර්ථනා ධාරකාව මට පාර පෙන්වුවා. නත්තල් සීයා කිව්වා. අපි අන්නයට උදව් කරන විට ඒවා අප වෙත නැවත ගන්න. නත්තල් සීයා රොකී අසලින් ඇවි ඔබ අද හිමියටම සිනාව දුන්නා. දැන් ඔබටත් සිනාසෙන්න කාලයයි. නත්තල් සීයා රොකීට අලංකාර ලෙස ඔත ඇති ත්‍යාගයක් දුන්නා. රොකී ඒ ක්‍රේෂණ ඉදිරියට කළ අතර ආසයේ දුටු ආකාරයටම කුඩා දිවිසන් දරු ආභරණයක් එහි තිබුණා. ඒක ඔයාට මතක් කරලා දෙයි කරුණාව සදහටම බැඳෙන බව. නත්තල් සීයා කිව්වා. සතුට සිතින් නත්තල් සීයා ඔහුගේ හිණ පරතේ නැග්ගා. සුබ නත්තලක් වේවා. හැමෝටම සුබ රාත්‍රියක් වේවා. නත්තල් සීයා කතා කරන විට කරත්තේ ඉහළට ගියා. යමරොකීගේ දිගින් මිස වටා රැස් වුණා. පව් ආහාර සිනහව සහ උණුසුම් බෙදාගත්තා. නත්තල් සීයාගේ හිණ කරත්තේ ඇසළ ප්‍රාර්ථනා කරන තාරකාව පිටිසම රාත්‍රී ආස විසරොකී බැලුවා. ඒ රාත්‍රියේ සිට ගම්වැසියන් හැමෝටම එකට එකතු වී හිටියා. කරුණාව නැත්තුගේ සැබෑ මායාවයි. ඉතින් යාළුවනේ අද මේ නත්තල් කතාව කොහොමද කියලා ඔයා පහලින් කමෙන්ට් එකක් දාන්නකෝ. ඉතින් ඔයාගේ නත්තලත් කොහොමද කියලා පහලින් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න.